යාළුවනේ, ඔයා කවදා හරි හිතලා තියෙනවද ඔයා ඉදිරියේ ඉන්න කෙනා ඔයාට බොරුවක් කරනවා කියලා? හැමෝම බොරු කියනවා. හැබැයි ඒ බොරුව අහු නොවි කියන්න කාටවත්ම බෑ. අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නම් විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මකව බොරු කියන කෙනෙක්ව හඳුනගන්න පුළුවන් ලේසි ට්‍රික්ස් ටිකක්. එහෙනම් අද යන් අපේ වීඩියෝ එකට. අංක 1. ඇස් චලනය eye contact. ගොඩක් අය හිතන්නේ බොරු කියන කෙනෙක් ඇස් දෙක දිහා බලන්නේ නැහැ කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. දක්ෂ බොරුකාරයෝ Taman බොරු කියනවා කියලා අහුවේ කියලා බයට සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙලාවක් ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න උත්සාහ කරනවා. එහෙමත් නැත්නම් කතාවේ මැදදී නිතරම ඇස් පිය ගන්න වේගය වැඩි කරනවා. අංක 2. ශරීර භාෂාව body language. බොරු කියද්දී අපේ මොළයට ලොකු පීඩනයක් දැනෙනවා. ඒ නිසා බොරු කියන කෙනා නොදැනුවත්ම Tamanගේ මූණ, නාසය, කට, මුහු අල්ලන්න පටන් ගන්නවා. ඒ වගේම ඔවුන් ඉන ඉරියව්ව හරිම අපහසු එකක් වගේ පේන්න පුළුවන්. අංක 3. අනවශ්‍ය විස්තර over explain. ඔයා පොඩි ප්‍රශ්නයක් ඇහුවත් බොරු කියන කෙනා එක දිග උත්තරයක් දෙනවා. ඔවුන් හිතන්නේ වැඩිපුර විස්තරයක් දුන්නම ඒක ඇත්ත වගේ පෙනෙයි කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ ඔවුන් Tamanගේ කතාව ඇතුලේ පැටලෙන එකයි. දැන් මේ තුන කිව්වට පස්සේ මම හිතන්නේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ බොරු කියන යාළුවෙක් හරි නෑදෑ කෙනෙක් හරි නැත්නම් හඳුනන කෙනෙක් හරි බොරු කියනවා කියලා. ඔයාලා බොරු කියන කෙනාව ආව නේද? පායින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම අමතක නොකර මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න. අංක 4. ප්‍රශ්න ආපසු ඇසීම. ඔයා කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම එයා උත්තර දෙනවා වෙනුවට ඇයි ඔයා මගෙන් ඕම අහන්නේ? නැත්තම් ඔයා මාව විශ්වාස කරන්නේ නැද්ද? වගේ ප්‍රශ්න අහලා ඔයාව අපහසුතාවයට පත් කරන්න බලනවා නම් එතන ලොකු බොරුවක් තියෙන්න ඉඩ තියෙනවා. අංක 5. කතාවේ අනුපිළිවෙල. මේක තමයි හොඳම ක්‍රමය. බොරු කියන කෙනෙක් Tamanගේ බොරු කතාව මතක තියාගන්න එක පෙළට බෑ. ඔයා එයාගෙන් ඒ කතාව අග ඉඳන් මුලට විස්තර කරන්න කිව්වොත් උදාහරණයක් ලෙස ඊට කලින් මොකද වුනේ? එයාට ඒක කරන්න බැරි වෙනවා. මොකද බොරුවක් ගොතද්දි ඒක ඇඟ ඉඳන් මුලට ගලපන්න හරි අමාරුයි. මේ ට්‍රික්ස් පහෙන් ඔයාට පුළුවන් ඔයාගේ බොරු කියන යාළුවා බොරුද කියන්නේ ඇත්තද කියන්නේ කියලා හොයාගන්න. ඉතින් මේ දේවල් තිබුණු පළියටම හැම කෙනෙක්ම බොරුකාරයෙක් වෙන්නේ නැහැ තමයි. හැබැයි මේ ලකුණු කිහිපයක් එකට දකින්න ලැබෙනවා නම් අනිවාර්යයෙන් මෙතන යම්කිසි සැකයක් තියෙනවා. ඔයාලට මේ වගේ අත්දැකීම් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.